රාවණා කියන්නේ මිත්‍යාවක්ද? එහෙමත් නැත්නම් මිත්‍යාවෙන් වැස්සුණු පුරාවෘත්තයක්ද? අද වෙනකොට බොහෝ දෙනෙක් කතා කරන මාතෘකාවක් බවට රාවණා යුගය පත් වෙලා තියෙනවා. ඒත් මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගැන තොරතුරු අද වෙනකොට මිත්‍යාවත් එක්ක එකතු වෙලා. බොහෝ දෙනෙක් මේ රාවණා ඉතිහාසය හෙළිදරව් වෙනවට කැමති නැහැ. එහෙමත් නැත්නම් රාවණා ගැන කියවෙන මිත්‍යා විශ්වාස වගේම අතිශයෝක්ති සහ සාහිත්‍ය වර්ණනා හේතුවෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැතිවීම නිසා රාවණා කියලා රජ කෙනෙක් හිටිය බවට බොහෝ දෙනා පිළිගන්න සූදානම් නැහැ. අපි අද වලව්වෙන් මිත්‍යාවෙන් වැසුණු සත්‍ය ගැන කතා කරමු. වලව්ව ලාංකික ඉතිහාසයේ නොදුටු පැතිකඩ. රාවණා රජතුමාගේ බලවත්ම ආයුධ තුනක් වේරම්භවාතයේ සංගවා තිබූ බවත් අවශ්‍ය අවස්ථාවලදී හිමාලයේ කඳු මුදුනට නැග ඒවා ලබාගත් බවත් රාමායනයේ සඳහන් වෙනවා. යුද්ධයකදී අවශ්‍ය වැදගත්ම දේ වෙන්නේ තොරතුරු. සතුරන්ට මුහුණ දීමේදී ඔවුන් පිළිබඳ තොරතුරු දැන ගැනීම අත්‍යවශ්‍යයි. එහෙනම් මේ බලගතුම ආයුධ චන්ද්‍රිකා තුනක් වෙන්න පුළුවන්. වේරම්භවාතය කියලා හඳුන්වන්නේ නූතන විද්‍යාව මගිනුත් පිළිගත් ජෙට් ස්ටීරම් වායු ධාරාව. මේ පිහිටන්නේ අඩි 30000කට උඩින්. හිමාල කන්දේ උස අඩි 29029යි. පළමු චන්ද්‍රිකාව ලෙස හඳුන්වන ස්පුට්නික් චන්ද්‍රිකාව කක්ෂගත කරන්නේ 1957 දී ඒ සෝවියට් දේශයේ. මේ ස්පුට්නික් චන්ද්‍රිකාවට සමාන වස්තුවක් ළඟ තබාගෙන සිටින පුද්ගලයින් දෙදෙනෙකුගේ පැරණි සිතුවමක් ඊට වසර 400කට කලින් ජීවත් වුණු ලියනාඩෝ ඩාවින්චි ඇඳලා තියෙනවා. 2013 ජූලි මාසයේදී වසර 13000ක් පැරණි සංකීර්ණ චන්ද්‍රිකාවක් පිළිබඳව තොරතුරු නාසා ආයතනයේ ඡායාරූප සමගින් පර්යේෂණ වාර්තා කිහිපයක් ප්‍රසිද්ධියට පත් වෙනවා. නාසා ආයතනය මගින් සොයාගත් කිසිම දෙයක් පිළිබඳ සත්‍ය තොරතුරු සමාජගත නොකරන බව වැඩි දෙනෙක් පිළිගන්නවා. බ්ලැක් නයිට් චන්ද්‍රිකාව පිළිබඳව තොරතුරු සනාථ වෙන්නේ මේ ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් ලැබුණු ඡායාරූප වලින්. අභ්‍යවකාශය තරණය කිරීමට 1950 කාල සීමාවේදී රුසියාව සහ ඇමරිකාව අතර තරගයක් තිබුණා. ඒත් මේ ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් එවපු කළු පැහැති යානාව මේ රටවල් දෙකටම අයිති නොවුන එකක්. 1963 දී ගගනගාමියෙකු සහිත කැප්සියුලයක් මගින් මෙම අද්භූත යානාව පරීක්ෂා කිරීමට කටයුතු කරනවා. ඒත් මෙතනදී අද්භූත සිදුවීමක් වෙනවා. ස්වාභාවිකව චන්ද්‍රිකාවක් භ්‍රමණය වෙන්නේ නැගෙනහිර සිට බටහිරට. ඒත් මේ අද්භූත යානාව ගමන් කරන්නේ බටහිර සිට නැගෙනහිරට. වසර 13000ක් පැරණි යානාවකට විරුද්ධ දිශාවට භ්‍රමණය වෙන්න තරම් අධික බලශක්ති ප්‍රභවයක් හමු ආකාරය පර්යේෂකයන්ටත් ගැටලුවක් වුණා. ඒ වගේම ඇමරිකාවේ පෙන්ටගනය මගින් මේ කළු පැහැති යානය පෘථිවියට අයත් නොවන චන්ද්‍රිකාවක් ලෙස ප්‍රකාශ කළා. ඒත් මේ යානාවේ සැබෑ අයිතිකරුවන් කවුද? රාමායනයේ කියවෙන පරිදි මේ රාවණාගේ බලවත් ආයුධයක්. නමුත් පසුකාලීනව බ්ලැක් නයිට් චන්ද්‍රිකාව කියන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකරද්දී අතපසුවීමකින් ගිලිහී ගිය තාපාවරණ කොප්පුවක් බව පවසමින් 1998 දී මේ කතාව වහලා දානවා. සීතා කියන්නේ මිථිලා නුවර ජනක රජතුමාගේ දියණිය. හැබැයි ඇය ඕපපාතිකව එහෙමත් නැත්නම් පොළවෙන් උපන් බවට රාමායනයේම සඳහන් වෙනවා. හැබැයි සීතා කියන්නේ මේඝනාදගේ නිවුස් සහෝදරිය බවට තවත් මතයක් තියෙනවා. ජ්‍යොතිෂය මගින් රාත්‍රී 12න් පසුව මන්දෝදරීට දරුවෙක් ඉපදුනොත් පියාට මෙන්ම රාජ්‍යයටද විපතක් වෙන බවට මතයක් ඉදිරිපත් වෙනවා. මේඝනාද කුමාරයා ඉපදෙන්නේ 12ට කලින්. නමුත් මන්දෝදරී දේවිය 12න් පසුවත් දියණියක් බිහි කරනවා. මේ දරුවව පෙට්ටියකට දමා පාකර හැරිය බවත් එය ගොවියෙකුට හමු වී රාජකීය ආභරණ දැක ජනක රජුට බාර දුන් බවත් කියවෙනවා. මෙම දියණියව ගොවියෙකු සොයාගත් නිසා ඇයට සීතා කියලා නම ලැබිලා තියෙනවා. තමන්ගෙම කිරිකැටි දරුවව පෙට්ටියක දාලා මුහුදේ පා කරන්න තරම් රාවණා රජතුමා කුරිරු පාලකයෙක්ද.
දින ගණනක් වතුර පොදක්වත් නැතුව කුඩා පෙට්ටියක හිටිය මේ බිලිඳා ඉන්දියාවට ගොඩ ගහලා නගුලක පැටලෙනකම් ජීවත් වෙලා තියෙනවා. මේක අපිට පිළිගන්න පුළුවන්ද? හැබැයි සීතා කියන්නේ බලවත් ආයුධයක් කියලා තවත් මතයක් ගොඩනැගිලා තියෙනවා. රාමා ලංකාව ආක්‍රමණය කරන්නේ මෙම ආයුධය ලබා ගන්න. රාමා විසින් කළ අග්නි පරීක්ෂාවේදී සීතා ගිනිගන්නේ නැත්තේ ඒ හින්දා. රාමායනය මගින් රාම රාවණා ප්‍රධාන චරිතවල පරපුර පිළිබඳ විස්තර ඇතුළත් කළත් ප්‍රධානම චරිතයක් වන සීතාගේ පරපුර දක්වන්නේ නැහැ. සීතා ඕපපාතිකව ඉපතුණු බව රාමායනයේම තියෙනවා. රාමායනය වගේම අනිකුත් සාහිත්‍ය මූලාශ්‍ර තුලත් ජනප්‍රවාදයේත් කියවෙන ආකාරයට විභීෂණ කියන්නේ රාවණාගේ සහෝදරයෙක්. ලංකාපුරේ ආක්‍රමණය කිරීමට විභීෂණ රාමාට සහාය ලබා දෙනවා. ලංකාපුරේ සම්බන්ධ සියලුම රහස් රාමාට ලබා දීමෙන් හින්දා රාවණා රජුව පරාජය කිරීමටත් ලංකාපුරය අල්ලා ගැනීමටත් රාමා සමත් වෙනවා. රාම කුමරු විසින් විභීෂණව ලංකාදීශ්වර නමින් ඔටුනු පලන්දවනවා. ඒ විතරක් නෙමේ රාවණාගේ බිස වූ මන්දෝදරී කුමරියවත් විභීෂණයන් විවාහ කරගන්නවා. අදටත් ඉන්දියානුවන් මෙන්ම ලාංකිකයන්ද විභීෂණ රාම හනුම කියන චරිත දේවත්වයෙන් සලකනවා. මීළඟ වීඩියෝ එකෙන් ලැමෝරියා මහද්වීපය එහෙමත් නැත්නම් විනාශ වූ ලංකාපුරය ගැන කතා කරමු. හැමෝටම ජය වේවා.